අද අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ මැෂින් ලර්නින් වලදී අපිට හම්බෙන සුපර්වයිස්ඩ් ලර්නින් ඇල්ගොරිතම් එකක් ගැන තමයි ලොජිස්ටික් රීග්‍රෙෂන් ගැන. අපි කලින් වීඩියෝ එකකදී කතා කරා ලීනියර් රීග්‍රෙෂන් ගැන. මේ වීඩියෝ එකේදී කතා කරන්නේ ලොජිස්ටික් රීග්‍රෙෂන් ගැන. අපි බලමු මේ දෙකේ තියෙන වෙනස්කම් මොනවද? ලොජිස්ටික් රීග්‍රෙෂන් අපි පාවිච්චි කරන්නේ මොන වගේ ගැටලු විසඳන්නද කියලා. මේක අපි පාවිච්චි කරන්නේ ක්ලාසිෆිකේෂන් ප්‍රොබ්ලම් එකක් විසඳගන්න. එතකොට අපි මුලින්ම කතා කරමු මොකක්ද ක්ලාසිෆිකේෂන් ප්‍රොබ්ලම් එකක් කියන්නේ කියලා. මෙහෙම දෙයක් හිතන්නකෝ. අපි සත්තු කීප දෙනෙක් හඳුනා ගන්න පුළුවන් විදිහට මොඩල් එකක් ට්‍රේන් කරනවා. හිතන්නකෝ අපි බල්ලොයි පූසොයි හඳුනා ගන්න පුළුවන් විදිහට මොඩල් එකක් ට්‍රේන් කරනවා. එතකොට මේ මොඩල් එකට පුළුවන් වෙන්න ඕනේ අපි බල්ලෙක්ගේ හරි පූසෙක්ගේ හරි ෆොටෝ එකක් දුන්නාම ඒ බල්ලෙක් ඒ පූසෙක් කියලා හඳුනා ගන්න. මෙතනදී උඩ අපි ක්ලාස් දෙකයි පාවිච්චි කරේ. ඒ කියන්නේ කැටගරිස් දෙකයිනේ මෙතන තියෙන්නේ. බල්ලා සහ පූසා කියන කැටගරි දෙක තියෙන්නේ. එහෙනම් අපි මේ වගේ ප්‍රොබ්ලම් එකක් හඳුනනවා බයිනරි ක්ලාසිෆිකේෂන් ප්‍රොබ්ලම් එකක් කියලා. ක්ලාසස් දෙකක් තියෙන හින්දා. හැබැයි හිතන්නකෝ අපි සත්තු කීප දෙනෙක්ම හඳුනා ගන්න පුළුවන් විදිහට මොඩල් එකක් හදනවා. බල්ලෝ, පූසෝ, ඒ වගේම සිංහයෝ, අලි ඒ විදිහට. එන්නේ ඒ වගේ එකක් අපි හඳුනනවා මල්ටි ක්ලාස් ක්ලාසිෆිකේෂන් ප්‍රොබ්ලම් එකක් කියලා. ඉතින් මෙන්න මේ විදිහට ක්ලාසිෆිකේෂන් ප්‍රොබ්ලම් එකක් විසඳ ගන්න තමයි අපි ලොජිස්ටික් රීග්‍රෙෂන් ඇල්ගොරිතම් එකක් පාවිච්චි කරන්නේ. අපිට තව මේ විදිහට ක්ලාසිෆිකේෂන් ප්‍රොබ්ලම් විසඳ ගන්න භාවිත කරන්න පුළුවන් ඇල්ගොරිතම්ස් කීපයක්ම මැෂින් ලර්නින් වලදී හම්බ වෙනවා. ලොජිස්ටික් රීග්‍රෙෂන් ඒ වගේම K-nearest neighbors, support vector machine, naive Bayes ඒ විදිහට. අපි ඒව ගැන ඉදිරියේදී වෙන වෙනම වීඩියෝ වලින් කතා කරමු. මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ ලොජිස්ටික් රීග්‍රෙෂන් ගැන. අපි ඒක මේ විදිහේ උදාහරණකින් කතා කරමු. මම මේ විදිහට පොඩි වගුවක් හදාගෙන තියෙනවා. ඒකේ එක කොලම් එකක තියෙනවා ඒ කට්ටියගේ වයස. ඊට පස්සේ ඊළඟ කොලම් එකේ තියෙනවා එයාලා රැකියාවක් කරනවද නැද්ද කියන එක. සමහරක් කට්ටිය රැකියාවක් කරනවා, සමහරක් කට්ටිය රැකියාවක් කරන්නේ නැහැ. එතකොට අපි මේ මොඩල් එකෙන් කරන්න හදන්නේ කාගේ හරි වයසක් දුන්නාම එයා වැඩි සම්භාවිතාවක් තියෙන්නේ රැකියාවක් කරන්නද, රැකියාවක් නැතුව ඉන්නද කියන දේ දැනගන්න. දැන් උදාහරණයක් විදිහට අවුරුදු 16 කෙනෙක්, ඒ කියන්නේ සාමාන්‍ය පොඩි කෙනෙක්. එයා රැකියාවක් කරන්නේ නැහැ. අවුරුදු 24ක කෙනෙක් ඉන්නවා. එයාත් රැකියාවක් කරන්නේ නැහැ. හැබැයි ඔයාලට පහලට යද්දි පේනවා අවුරුදු 23ක කෙනෙක් ඉන්නවා. එයා රැකියාවක් කරනවා. ඒ වගේ වෙනස්කම් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන අවුරුදු 24ක කෙනෙක් රැකියාවක් කරන්නේ නැහැ. 23ක කෙනෙක් රැකියාවක් කරනවා. ඒ වගේම අවුරුදු 31ක කෙනෙක් රැකියාවක් කරනවා. ඒ විදිහට මේ වගේ ඩේටා සෙට් එකක් තියෙනවා. ඒතර අපිට හරියටම කියන්න අමාරුයි රැකියාවක් කරනවා සහ රැකියාවක් කරන්නේ නැහැ කියන දේ වෙන වැඩි සම්භාවිතාවක් තියෙන වයස කීයද කියලා. අපි ඒක තමයි මේ මැෂින් ලර්නින් මොඩල් එක ට්‍රේන් කරලා හදාගන්නේ. ඒතර මේ වගේ ප්‍රොබ්ලම් එකකදී අපිට හම්බෙන්නේ ක්ලාසස් දෙකයි. රැකියාවක් කරනවා සහ රැකියාවක් කරන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ මේ තියෙන්නේ බයිනරි ක්ලාසිෆිකේෂන් ප්‍රොබ්ලම් එකක්. අපි මේකෙන් මොඩල් එක ට්‍රේන් කරන්න ලේසි වෙන්න මේ විදිහට මේ ඩේටා සෙට් එක හදාගමු. රැකියාවක් කරන්නේ නැත්නම් මම බිඳුව කියන එක ආදේශ කරනවා. රැකියාවක් කරනවා නම් එක කියන එක ආදේශ කරනවා. හරි. එතකොට මේ තමයි අපේ ඩේටා සෙට් එක. එක කොලම් එකක තියෙනවා එයාගේ වයස, අනිත් කොලම් එකේ තියෙනවා රැකියාවක් කරනවද නැද්ද කියන එක. බිඳුව කියන එකෙන් නිරූපණය වෙන්නේ රැකියාවක් කරන්නේ නැහැ කියන එක. එක කියන එකෙන් නිරූපණය වෙන්නේ රැකියාවක් කරනවා කියන එක. එතකොට මේ වගේ ඩේටා සෙට් එකක් අපිට බැයිද අපි කලින් කතා කරපු ලීනියර් රීග්‍රෙෂන් ප්‍රොබ්ලම් එකක් විදිහට විසඳ ගන්න. අපි ඒක බලමු දැන්. මම මේ වගුවම ගන්නවා Jupyter notebook එකට. හරි. ඔයාලට මේ විදිහට ඒක බලා ගන්න පුළුවන්. මම මෙතනදී import කරනවා libraries දෙකක්. Python වලදී අපිට හම්බ වෙන matplotlib library එක, ඒ වගේම numpy library එක. මම මේක මුලින්ම import කරගෙන ඉන්නම් අපේ program එකට. හරි. මම මුලින්ම මේ විදිහට age කියලා variable එකක් හදාගෙන ඒකට numpy array එකක් විදිහට store කරලා තියෙනවා. අර වගුවේ තිබ්බ values ටික. ඒ හැමෝගෙම වයස් ටික මේ විදිහට store කරලා තියෙනවා. ඊට පස්සේ මම job කියලා variable එකක් හදලා තියෙනවා. ඒකට බිඳුව සහ එක ඇතුළත් කරලා array එකක් numpy array එකක් නිර්මාණය කරලා දෙනවා. බිඳුව කියන එකෙන් නිරූපණය වෙන්නේ එයා රැකියාවක් කරන්නේ නැහැ කියන එක. ඒ වගේම එක කියන එකෙන් නිරූපණය වෙන්නේ එයා රැකියාවක් කරනවා කියන එක. එතකොට අවුරුදු 16ක කෙනා රැකියාවක් කරන්නේ නැහැ, 24ක කෙනා රැකියාවක් කරන්නේ නැහැ, 31ක කෙනා රැකියාවක් කරනවා. මේ විදිහට තමයි මේ data set එක තියෙන්නේ. අපි ඒකත් run කරමු. හරි. දැන් අපි මේ data set එක සම්පූර්ණ data set එක scatter plot එක දක්වමු. අපිට ඒක මේ විදිහට කරන්න පුළුවන්. අපිට matplotlib library එක පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ scatter කියන method එක. ඒකට අපිට දෙන්න පුළුවන් x අක්ෂය සහ y අක්ෂය. x අක්ෂයට මම ගන්න age කියන එක, y අක්ෂයට මම ගන්න job කියන එක. එයා job එකක් කරනවද නැද්ද කියන එක. ඊට පස්සේ මම x අක්ෂය නම් කරනවා මේ විදිහට age කියලා. ඊට පස්සේ අපිට ඒක show කරන්න පුළුවන්. show method එකට call කරලා. එතකොට ඔයාලට මේ විදිහේ plot එකක් බලා ගන්න පුළුවන්. ඒ data ටික scatter plot එක දක්වපුවාම. එතකොට අපිට හිතන්න පුළුවන් අවුරුදු 25ට අඩුයි නම් එයා රැකියාවක් කරන්නේ නැහැ. සාමාන්‍ය 25ට වැඩි කට්ටිය රැකියාවක් කරනවා කියලා. අපි කොහොමද ඒක හරියටම දැනගන්නේ? ඒකට තමයි අපි මොඩල් එකක් ට්‍රේන් කරන්නේ. ඔයාලට මතක ඇති අපි ලීනියර් රීග්‍රෙෂන් වලදී නම් මේකට බෙස්ට් ෆිට් ලයින් එකක් හදාගත්තා. අපි බලමු මේ වගේ ක්ලාසිෆිකේෂන් ප්‍රොබ්ලම් එකකුත් ඒ විදිහට බෙස්ට් ෆිට් ලයින් එකක් හදාගෙන විසඳ ගන්න පුළුවන්ද කියලා. මම ඒක තමයි මේ ඊළඟට කරලා තියෙන්නේ.
මෙතනදී මම ඒකේ ඒ රේඛාවේ අනුක්‍රමණය සහ අන්තක්කණ්ඩ එළියට අරන් තියෙනවා. එතකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් NumPy library එකේ තියෙන polyfit කියන method එක. ඒක පාවිච්චි කරලා අපිට මේ විදිහට ඒක plot කරන්න පුළුවන්. මම මේක run කරලා පෙන්නන්නම්. හරි. එතකොට ඔයාලට පේනවා මේ විදිහට තමයි මේකේ output එක එන්නේ. ඒ කියන්නේ best fit line එක මේ විදිහට අපිට හදා ගන්න පුළුවන්. අපි බලමු මේක සාර්ථකයිද කියලා. මම මේකම copy කරලා ගන්නවා. එතකොට ඔයාලට මේ විදිහට ඒක බලා ගන්න පුළුවන්. එතකොට මේ මොඩල් එකෙන් කරන දේ තමයි මෙතන data තියෙන බිංදුව සහ එක අතරනේ. එතකොට එයා 0.5න් හරියටම රේඛාවක් ගහගෙන මේ විදිහට මේක බෙදා ගන්නවා. ඒ ඡේදනය වෙන තැනින්. එතකොට සාමාන්‍යයෙන් එනවා 27මාරක් වගේ. අවුරුදු 27මාරකට වඩා අඩු කට්ටිය රැකියාවක් කරන්නේ නැහැ කියලා. ඒ කියන්නේ එක ගොඩකට අයිති වෙනවා. ඒ වගේම 27මාර වගේ අගයකට වැඩි කට්ටිය රැකියාවක් කරනවා කියලා එනවා. එතකොට මේක ගොඩක් දුරට හැබැයි සාර්ථකයි. මොකද data point බැලුවොත් එහෙම මේ රැකියාවක් කරන්නේ නැහැ කියන කට්ටිය මේ විදිහට ඇවිල්ලා තියෙනවා. රැකියාවක් කරනවා කියන කට්ටිය මේ විදිහට ඇවිල්ලා තියෙනවා. මේ වගේ data point අපිට නොසලකා හරින්න පුළුවන්. මොකද ඒවා කලාතුරකින් වගේ සිද්ධ වෙන දේවල් හින්දා. ඒක මොඩල් එකෙන් අපිට අයින් කරලා දාන්න පුළුවන්. එතකොට මෙතනදී හැබැයි අපි linear regression පාවිච්චි කරාම මේක ටික සාධාරණයි කියලා පේනවා. හැබැයි අපි මෙහෙම දෙයක් කරලා බලමු. මම මේකට data ටිකක් එකතු කරනවා මේ විදිහට. රෙකෝඩ් දෙකක් මේ විදිහට එකතු කරනවා. වයස අවුරුදු 75ක සහ 70ක දෙන්නෙක්ගේ. එතකොට ඒ දෙන්නම රැකියාවක් කරනවා කියලා ගන්නවා. හරි. මම මේ රෙකෝඩ් දෙකත් එකතු කරලා පෙන්නන්නම් අපේ අර data set එකට. හරි. එතකොට මේ තියෙන්නේ අපේ කලින් තිබ්බ data set එක. මම මේකට එකතු කරනවා වයස අවුරුදු 75 සහ 70. මම මේ විදිහට එකතු කරනවා 75කම 70. හරි. එතකොට මේ දෙන්නම රැකියාවල් කරනවා කියලා තමයි අර data set එකේ තිබ්බේ. හින්දා මම මේ විදිහට එකේව දෙකක් මේකට එකතු කරගන්නවා. හරි. දැන් අපි ආපහු මේක run කරලා බලමු. මුලින්ම libraries දෙක import කරගන්නවා. ඊට පස්සේ මේක run කරමු. ඊට පස්සේ අපි බලමු ප්‍රස්තාරය කොයි විදිහට දෙන්නේ කියලා. හරි. එතකොට මේ විදිහට මේ ටික ලං වෙලා තියෙනවා. ඒ වගේම තව data point දෙකක් add වෙලා තියෙනවා මේ විදිහට. එතකොට වෙනස් වෙලා තියෙන මේ වගේ data point දෙකක් add වුණ එක විතරයි. හරි. අපි දැන් මේකටම ඇඳගමු best fit line එක. එතකොට මම කලින් දේම පාවිච්චි කරනවා මේ විදිහට. මම ඒක run කරලා පෙන්නන්නම්. එතකොට හරි. එතකොට ඔයාලට පේනවා මේ වගේ data set එකකට ඇඳිලා තියෙනවා මේ වගේ line එකක්. දැන් අපි මේක ගමු. එතකොට ඒක ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ දැන් තියෙන data set එක. එතකොට මේ වයස අවුරුදු 75 සහ 70 කියන දෙන්න එකතු වෙලා තියෙනවා මේකට. එතකොට මෙන්න මේ plot එක තමයි අපිට ආවේ. දැන් මේකට මෙයා මේ මොඩල් එක 0.5න් රේඛාවක් ඇඳගෙන මේ ඡේදනය වෙන තැනින් බෙදුවහම ඔයාලට පේනවා අර කලින් තිබ්බට වඩා මෙතන පොඩි අවුලක් වෙලා තියෙනවා. මේ බෙදෙන තැන පොඩි අවුලක් වෙලා තියෙනවා. වැඩි data ප්‍රමාණයක් මේ පැත්තට ඇවිල්ලා තියෙනවා. දැන් අපි තව මෙහෙන් data point එකක් add කරොත් එහෙම එතකොට මේ වෙනස තවත් වැඩි වෙනවා. කලින් වගේ සාධාරණ විදිහට එන්නේ නැහැ මේ විදිහට. එන්නේ ඒ හින්දා තමයි අපිට linear regression භාවිතා කරන්න බැරි classification problem එකක් සඳහා. හැබැයි අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ වගේ function එකක්. මේ වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ වගේ ප්‍රස්තාරයක් අපිට අඳ ගන්න පුළුවන් නම් ඒක ගොඩක් දුරට සාධාරණයි මේ වගේ classification problem එකකට. එතකොට මෙන්න මේ function එකට අපි කියනවා sigmoid function එක, එහෙම නැත්නම් logistic function එක කියලා. එතකොට මෙන්න මේ විදිහේ ප්‍රස්තාරයක් හදාගන්න එක තමයි අපි මේ logistic regression වලදී කතා කරන්නේ. මම මේකේ maths part එක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. සරලවම logistic regression වල සිද්ධ වෙන්නේ මෙන්න මේ දේ. කොහොමද අපි මේක හදාගන්නේ, මේකේ equation එක මොකද්ද? ඒව ගැන මම මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම පහළ link එකක් දාලා තියන්නම්. ඔයාලට පුළුවන් ඒකෙන් ගිහිල්ලා මේ ගැන තව දුරටත් අධ්‍යයනය කරන්න. අපිට මේවා භාවිතා කරන්න පුළුවන් Python වලදී හම්බ වෙනවා SQL library එක. ඒකේ තියෙනවා අපිට logistic regression class එක භාවිතා කරලා මේ වගේ problem ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. මේ වගේ maths part එක දැනගෙන ඉන්න ඕනේ නැහැ. අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු කොහොමද ඇත්තටම machine learning model එකක් හදාගන්න කියලා logistic regression භාවිතා කරලා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හම්බෙමු.